Welcome to Groovy Official YouTube channel. අද අරගෙන ආවේ කොහොමද ඉක්මනට ලේසියෙන් ලාවා කේක් එකක් හදාගන්නේ කියලා. පේනවා නේද? ඉක්මනට ලේසියෙන් හැදුවට ලස්සනට ලාවා බේරෙන්න කොහොමද ලාවා කේක් එක තියෙන්නේ කියලා. එහෙනම් එන්නකෝ අද බලමු මේ ලාවා කේක් එක කොහොමද හදන්නේ කියලා. ඔය අපිව තාම subscribe කරලා නැත්නම් ඉක්මනට අපිව subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකක් දාපු ගමන් බලන්න පුළුවන්. එන්නකෝ එහෙනම් ඉක්මනට පහසුවෙන් අපි ලාවා කේක් හදමු. මේ වගේ ඇලුමිනියම් පාචනයක් තමයි මම ගන්නෙ. මොකද චොක්ලට් ටික දාලා අපි මේක ඩබල් බොයිල් කරගන්න ඕනි නිසා. චොක්ලට් මේ විදිහට මම හීනියට කපාගෙන කෝප්පයක් දාගන්නවා. ඒ වගේම බටර් මේස හැඳි දෙකක් දාලා මම මේක හොඳට ඩබල් බොයිල් වෙන්න තියනවා. ඒ අතරේ අපි අපේ කප්ස් ටික ලෑස්ති කරගමු. මම අද ගන්නේ මම බ්‍රවුනිස් හදන්න ගන්න මගේ ෆොයිල් කප්ස් වලින් කිහිපයක්. මෙතන 6ක් තිබුණට ඇත්තටම මම මෙයින් ෆොයිල් කප්ස් 4යි පාවිච්චි කරන්නේ. අපි මේ හැම කප් එකකම වටේට මේ විදියට බටර් තවර ගන්න ඕනි. ඒ වගේම සමහරු නම් ඒකට පාන් පිටිත් තවරනවා. කැමති නම් තවර ගන්නත් පුළුවන්. ගෙදර කැමති නිසා මම තවර ගත්තේ නැහැ. මේ තියෙන්නේ ඩබල් බොයිල් කරගත්තට පස්සේ අපේ චොක්ලට් ටිකයි බටර් ටිකයි. අපි හොඳට මේක ටිකක් වෙලා කවලම් කරලා නිවුනට පස්සේ මේ විදියට තවත් ෆ්‍රෙෂ් මිල්ක් වලින් කෝප්පයක් එකතු කර ගන්නවා. කැට හිටින් නැති විදියට මේක ඊළඟට හොඳට අපි මික්ස් කරගන්න ඕනි. ඕගොල්ලන්ට මෙතනදී හෑන්ඩ් විස්ක් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. මම මේ වෙලාවේ ස්පැචුලා එකම පාවිච්චි කරනවා. මොකද මේ වෙලාවේ මට ඒක ලේසි නිසා. ඒ වගේම මතක තියාගන්න අපේ චොක්ලට් ටිකයි බටර් ටිකයි නිවුනට පස්සේ ඕන ෆ්‍රෙෂ් මිල්ක් ඇඩ් කරන්න නැත්නම් කැටිති ස්වභාවයක් වගේ එන්න පුළුවන්. මේ විදිහට හොඳට කවලම් කරගෙන ඉවරුනාට පස්සේ මම මේකට එකතු කරගන්නවා පාන් පිටි. පාන් පිටි කෝප්ප භාගයක් වගේ තමයි එකතු කරගන්නේ. මම ඔයාලට පහළ ඩිස්ක්‍රිප්ෂන් එකෙන් මේවට ඕනි ප්‍රමාණයන් ටික සඳහන් කරන්නම්. ඒ වගේම මම දැන් ඊළඟට එකතු කරගත්තේ සීනි. චොක්ලට් පවුඩර් වලිනුත් මම මේස හැඳි දෙකක් එකතු කරගන්නවා. ඒ වගේම බේකින් පවුඩර් තේ හැඳි එකක් එකතු කරගන්නවා. ඊළඟට අපි නැවතත් මේ ටික හොඳට කවලම් කරගන්නවා කැටි ගැහෙන්නේ නැති වෙන්න. මේ වෙලාවේ ඔයාගේ oven එක ප්‍රීහීට් කරගන්න ඕන සෙල්සියස් අංශක 150ට විනාඩි 10ක්. හරි. ඉතින් අපි මෙන්න මේ විදියට මේ ඔයාලට දැන් පේනවා ඇති පාන් පිටි වලින් කැට වගේ හැදිලා තිනවා. මේක කවලම් කරද්දි එහෙම වෙනවා. ඒකින්ද හෑන්ඩ් විස්ක් එකක් පුළුවන් නම් පාවිච්චි කරන්න. ස්පැචුලා එකට වැඩිය හොඳයි. ඊළඟට අපේ අන්තිම ඉන්ග්‍රීඩියන්ට් එක අපි එකතු කරන්නේ අපි මේකට බිත්තරයක් එකතු කරගන්නවා. මේ විදියට ඒ බිත්තරය අපි අන්තිමටම දාන්නේ මොකද මේ ඔක්කොම කවලම් කරලා ඉවර වෙද්දී මේ මික්ස්චර් එක හොඳටම නිවිලා තියෙන නිසා. අපි උණුවෙන් බිත්තරේ දැම්මොත් බිත්තරෙත් කැටි ගැහෙන්න බලනවා. ඉතින් මේ විදියට අපි බිත්තරෙත් හොඳටම අපේ ස්පැචුලා එක පාවිච්චි කරලා හොඳට ගහගෙන ඉවර වෙලා අපි මේක කෝප් එකට තමයි ඊළඟට දාගන්න හදන්නේ. මොකද මේ විදියට මේ පාජනේ තියාගෙන අපිට මේක අමාරුයි අපේ ෆොයිල් කප්ස් වලට දාන්න. දැන් ඔන්න මම මගේ හදාගත්ත ලාවා කේක් මිශ්‍රණය මේ විදියට මේ කෝප් එකට එකතු කරගන්නවා. ඒ කෝප්පෙන් තමයි මම ඊළඟට ඒක අපේ ෆොයිල් කප්ස් වලට දාන්නේ. බලන්නකෝ මේකේ මිශ්‍රණයේ පදම හරිම අපූර්වට ඇවිල්ලා තියෙනවා. ඒ අතරතුරේ ආදරෙන් ආයෙම මතක් කරනවා අපේ YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරගෙන යන්න අමතක කරන්න එපා. ඔයාලට කේක් හදද්දි වගේම ජීවිතේට ඕන life tips නුත් කොටාරියක් අපි ඕගොල්ලෝ වෙනුවෙන් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් කේක් හදන කෙනෙක් නම් දන්නවා අපි මේ ෆොයිල් කප්ස් වල 4න් 3ක් වගේ පිරෙන්න තමයි කප් කේක් හදද්දි වගේ අපේ මිශ්‍රණය දාන්නේ. හැබැයි ලාවා කේක් හදද්දි ඔයාලට ඊට වැඩිය ටිකක් දාන්න පුළුවන් වැඩිපුර මොකද මේක පිපෙන්නේ නැහැ. අපේ කේක් මිශ්‍රණයක් වගේ ලාවා කේක් මිශ්‍රණය පිපෙන්නේ නැහැ. මේ විදිහට අපි කප්ස් 4ටම දාගෙන අපි මේක බේක් කරගන්නවා සෙල්සියස් අංශක 150ට හරියටම විනාඩි 10ක්. සමහර වෙලාවට විනාඩි 10 වැඩි වෙන්නත් පුළුවන්. ඒක ඔයාගේ oven එක අනුව වෙනස් වෙන්න පුළුවන්. සමහර විට විනාඩි 5ත් 7ත් අතර ප්‍රමාණිකුත් ඇති වෙන්න පුළුවන්. හරි. එහෙනම් මේ තියෙන්නේ
ඒ වගේ අන්තිමට බේක් කරගෙන ගෙනාපු මගේ ලාවා කේක්. දැන් ඉතින් තියෙන්නේ රස බලන වෙලාව. එනවද මාත් එක්ක රස බලන්න? ෆොයිල් කප් එක නම් මට අල්ලගන්න බැරි තරමට මුණුයි. ඒක නිසා කොනකින් අල්ලගෙන චුට්ටක් ඔයාලට කඩලා පෙන්නන්නම්. පේනව නේද? ඇතුලේ ලාවා බේරෙනවා. සමහර අයගේ ලාවා කේක්ස් වල අපිට ටික වෙලාවක් ගියාට පස්සේ මේ ඇතුලෙන් මේ විදියට ලාවා කේක් එක බේරෙන සුළු ස්වභාවය දකින්න වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ අපේ ලාවා කේක් එක oven එකේ තියලා තිබිලා වැඩි වුණාම. ඒකින්ද මතක ඇතුව ඔයගොල්ලෝ විනාඩි 5ත් 10ත් අතර වෙලාවකදී ඕගොල්ලෝගේ ලාවා කේක් එක oven එකකින් එළියට ගන්නම ඕනි. ඒ වගේම ඔයාලට දෙන්න පුළුවන් තවත් ටිප් එකක් තමයි ඔයාලා මේ ලාවා කේක් එක කන්නේ දවස් 2කට 3කට විතර වගේ පස්සේ නම් අනිවාර්යයෙන්ම මේක මයික්‍රෝවේව් එකේ විනාඩියක් තප්පර කිහිපයක් දාලා ගන්න. එහෙම නැත්නම් අපිට ඩබල් බොයිල් ක්‍රමයට සාමාන්‍යයෙන් විනාඩියක් වගේ තියලා ගන්න. එතකොට ආපහු මේ විදියටම ලස්සනට සෙට් වෙච්චි ලාවා කේක් එකක් ඔයාලට කන්න පුළුවන්. එහෙනම් ඔයාලත් මේ ලාවා කේක් එක හදලා මට පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. ඔයාගේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. හදිස්සියට ටග් ගාලා හදාගන්න පුළුවන් රසම රස අතුරුපසක් තමයි මේක. එහෙනම් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනටම එන්නම්. අමතක නොකර අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියන්න. අපේ ඊළඟ අලුත්ම වීඩියෝ එක එතකොට ඔයාට ඉක්මනටම බලා ගන්න පුළුවන්. බයි.